අපේ ජීවිතයේ බොහෝ ගැටලු ඇති වෙන්නේ වෛරය සහ කෝපය නිසාය. එදා ලෝකයට සත්‍ය මඟ පෙන්වූ බුදුරජාණන් වහන්සේ අපට අමරණීය ධර්මයක් දේශනා කළා. නහි වේරේන වේරාණි සම්මන්තිද කුදාචන. මෙම ගාථාවෙන් කියන්නේ වෛරයෙන් වෛරය කිසිදා නිම නොවන බවයි. ජීවිතයේ බොහෝ විට අපි ගැටලු ඇති කරගන්නේ කෝපයෙන්. කෙනෙක් කෝපයෙන් කතා කළාම අනෙක් කෙනාත් කෝපයෙන්ම පිළිතුරු දෙනවා. එවිට කුඩා ගැටලුවක් ලොකු වෛරයකට හැරෙනවා. බුදුරජාණන් වහන්සේ මේවා දැක මිනිසයන්ට සත්‍යය පෙන්වා දුන්නා. වෛරයට පිළිතුරු වෛරය නොව කරුණාව විය යුතුය. අවේරේනච සම්බන්ති එස ධම්මෝ සනන්තනෝ. කෙනෙක් කෝපයටපත් වුණත් අපි සංසුන්ව සිටියොත් ගැටලුව අඩු වෙනවා. සමාව දීමෙන් වෛරය නිවෙන්න පටන් ගන්නවා. මෛත්‍රිය සහ කරුණාව මනුෂ්‍ය සමාජයට සාමය ගෙනෙයි. වෛරය නැති තැන සාමය උපදින්නට පටන් ගනී. මනස පාලනය කිරීමෙන් කෝපය පාලනය කළ හැක. බුදුරජාණන් වහන්සේ අපට මෛත්‍රියෙන් ජීවත් වීමට උගන්වා දුන්නා. අපි කරුණාවෙන් කටයුතු කරන විට ලෝකය හොඳ තැනක් වේ. වෛරයෙන් වෛරය නිම නොවේ. අවේරයෙන් පමණයි වෛරය නිමවන්නේ. මෙය සදාකාලික සත්‍යයි. නහි වේරේන වේරාණි එස ධම්මෝ සනන්ත.